ඔයාට කවදම හරි හිතලා තියෙනවද විරුද්ධ ලිංගිකයෙක් විදිහට ජීවත් වෙන්න? එහෙම හිතපු කෙනෙක් මේ ලෝකේ ඉඳලා තියෙනවා. ඇය මාධ්‍යවේදිනියක්. ඒ තමයි නෝරා වින්සන්ට්. නෝරා වින්සන්ට් මොකද කරන්නේ ඉස්සෙල්ලාම එයාගේ නම වෙනස් කරගන්නවා නේට් කියලා. ඊට පස්සේ මෙයා යනවා සලෝන් එකකට. සලෝන් එකට ගිහිල්ලා කොණ්ඩේ කපලා එයාගේ මූණට ඕන කරන විදිහට සුදුසු විදිහට රැවුලක් එහෙම දාලා මෙයා ඔන්න කොහොමද පිරිමි කෙනෙක්ගේ ස්වරූපයට තමන්ගේ ස්වරූපය වෙනස් කරගන්න. හැබැයි මෙයාට තේරෙනවා කටහඬ තාම වෙනසක් නැහැ. ඒ නිසා කටහඬ පුහුණු කරන උපදේශකවරයෙක් ළඟට ගිහිල්ලා පිරිමි කෙනෙක් විදිහට කතා කරන්න මෙයා පුරුදු වෙනවා. ඊළඟට මෙයා යනවා ජිම් එකකට. ජිම් එකකට ගිහිල්ලා එයාගේ මසල්ස් එහෙම හදාගෙන ඔක්කොම කරලා කොහොම හරි අර පිරිමි කෙනෙක්ගේ ස්වරූපයට ඇඟත් හදා ගන්නවා. එහෙම හදාගෙන මාස 18කට ආසන්න කාලයක් මෙයා පිරිමි කෙනෙක් විදිහට ජීවත් වෙනවා. මුලින්ම කරන්නේ බෝලින් කරන කණ්ඩායමකට ඇතුල් වෙන එක. එතනට ගිහිල්ලා මෙයා බලනවා මොකද වෙන්නේ. ඊළඟට මෙයා යනවා පිරිමියාගේ මානසික පීඩනයන්, මානසික ඔය උපදේශනයන් එහෙම පවත්වන එක්තරා ආශ්‍රමයකට. එතනට ගිහිල්ලා මෙයා බලනවා. ඒ විතරක් නෙවෙයි. මෙයා පිරිමි කෙනෙක් විදිහට කාන්තාවක් එක්ක එක්තරා අපි කියමුකෝ නිකන් ඩේට් එකකට කියලා. අන්න එහෙම දෙයකටත් මෙයා යනවා. මොනවද දන්නවද? මාස 18කට පස්සේ නෝරා කියන්නේ මේ කියන දේ මුළු ලෝකෙම කම්පාවට පත් වෙනවා. 2000 දශකයේ තමයි මෙයා මුල් කාලේ වගේ මේ පරීක්ෂණය කරන්නේ. නෝරා ඊට පස්සේ ස්විට්සර්ලන්තයට ඇවිල්ලා නෝරා මාධ්‍යට අදහස් දක්වලා කියනවා විතරක් නෙවෙයි පොත් දෙකකුත් මේ ගැන ලියනවා. නෝරා එතනදී කියනවා මම මුලින් හිතුවේ පිරිමි කියන්නේ ඕන දෙයක් ඕන වෙලාවක කරන්න පුළුවන්. තනියෙන් වුණත් තමන්ගේ ගමන යන්න පුළුවන්. බොහොම වරප්‍රසාදලාභීන්. ඒ විතරක් නෙවෙයි පුරුෂාධිපත්‍යයත් එක්ක ඕන් මේ ලෝකේ හරිම නිදහස් ජීවීන් පිරිසක් කියලා. හැබැයි මම ටිකක් අධ්‍යයනය කරන් යනකොට තමයි තේරුනේ පිරිමි තරම් තමන්ගේ හිතේ තියෙන දේවල් බෙදා ගන්න බැරුව අඩුම තමන්ගේ යාළුවෙක් එක්කවත් හරිම හැඟීම බෙදා ගන්න බැරුව හැඟීම් හිර කරගෙන දැඩි පීඩනයකින් ජීවත් වෙන පිරිසක්. ඒ විතරක් නෙවෙයි ඔය කියන තරම් වරප්‍රසාද උන්ට හම්බෙන්නේ නැහැ. මේ පුරුෂාධිපත්‍ය කියන ලෝකයේ ඇතුලේ ඔවුන්ට හරියට අඬන්නවත් අවසර නැහැ. ඒ විතරක් නෙවෙයි ගෑනු ළමයෙක් එක්ක ඩේට් එකකට උනත් ගියාට පස්සේ අනේ ගෑනු ළමයව කැමති කරගන්න ඕන් විඳින දුක ඒ වෙනුවෙන් ඕන් කරන කැපකිරීම කොච්චරද? ඒව කිසිම කෙනෙක්ට හරියට තේරුම් ගන්න බෑ. ඉතින් මට දැනුනේ මේ ලෝකේ කාන්තාවන්ටත් වඩා ඇත්තටම පිරිමි පව්. ඔවුන් සෑහෙන පීඩනයක ඔවුන්ගේ හැඟීම් ඇත්තටම මොකක්ද කියලා කියාගන්න බැරි මොකක්දෝ දෙයක ඕන අතරමං වෙලා මේ ලෝකයේ ඇතුලේ අපි හිතනවට වඩා දරුණුම පීඩනයක ඉන්න පිරිසක් තමයි පිරිමි කියන්නේ කියලා. කොහොම හරි නෝරා නේඩ් විදිහට ඉඳලා නෝරා ස්විට්සර්ලන්තයට ආවට පස්සේ ආයෙත් පාරක් නෝරා උත්සාහ කරනවා නේඩ් කියන චරිතයෙන් මිදලා නෝරා කියන චරිතයට එන්න. හැබැයි විශ්වාස කරන්න නෝරට මේක දරා ගන්න බැරි වෙනවා. නේඩ් සහ නෝරා අතරමං වෙනවා. හරියටම 2022 ජුලි මාසෙ වෙනකොට නෝරට මේක දරා ගන්නම බැරි තැන නෝරා සියදිවි හානි කර ගන්නවා. කල්පනා කරලා බලන්න. මේ ලෝකේ වැඩිම සියදිවි හානි කර ගැනීම ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ කාන්තාවන්ට වඩා පිරිමින්ට. පිරිමි තමයි වැඩිපුරම සියදිවි හානි කර ගැනීම ප්‍රමාණයක් මේ ලෝකේ කරගන්නේ. පිරිමි කියන්නේ අපි හිතනවට වඩා බොහොම සංවේදී පිරිසක්. වෙනස තියෙන්නේ ඔවුන්ට සංවේදී වෙන්න මේ ලෝකෙ ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් නම් ඔවුන් තේරුම් ගන්න බලන්න. ඔවුන් අඩු ගානේ ඔවුන්ට පිළිතුරක් දෙන්න, සොලියුෂන් එකක් දෙන්න ඔයගලන්ට බැරි වෙයි. අඩුම ඔවුන්ව අහගෙන ඉන්න. සමහර විට ඒක උනත් ඇති. ඔවුන්ට අඬන්න ඕනේ නම් ඒ අඬන්න ඉඩ දෙන්න. හැම වෙලාවකම පිරිමින්ව අනවශ්‍ය විදිහට තේරුම් ගන්න කියලා අමුතු දේවල් කරන්න යන්න එපා. මම අර කිව්වා වගේ අඩුම ඕනව අහගෙන ඉන්න හරි උත්සාහ කරන්න. මොකද පුරුෂාධිපත්‍ය පිරුණු ලෝකයක පිරිමි කියන්නේ හිතන තරම් බොහොම ශක්තිමත් ජීවී පිරිසක් නෙවෙයි. ඔවුන්ට මේ සමාජය තුළින් ඒ දේ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ටිකකට හරි ඔවුන් දිහා සංවේදීව බලන්න. ඔවුන්ට අහුම්කම් දෙන්න. ඔවුන්ව අගය කරන්න. ඔවුන්ට අඩුවක් දැනෙන්න ඉඩ තියන්න එපා.